ඔයාලත් එක්සෑම් එකක් ලඟ වෙලා අනුමාන ප්‍රශ්න පත්‍ර කරලාද එක්සෑම් එක රෙඩි වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට. ඇත්තටම මම ඕන තරම් දැකලා තියෙනවා අනුමාන ප්‍රශ්න පත්‍ර කරලා එක්සෑම් වලට යන ළමයිව. හැබැයි ඒ හුඟක් අයට ඒගොල්ලෝ බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට මොකක්ද හේතුව? එහෙනම් අපි ඒ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. අනුමාන ප්‍රශ්න පත්‍ර නැත්තම් ගෙසින් පේපර්ස් කියලා කියන්නේ කවුරු හරි එක්සෑම් එකට එයි කියලා ගෙස් කරලා හදන පේපර් එකකට. මේක නිසා ඔයාගේ ලකුණු අඩු වෙන්නේ මෙන්න මේ විදිහට. හුඟක් එක්සෑම් එක ලඟ වෙලා අනුමාන ප්‍රශ්න පත්‍ර හොය කරන ළමයි ඒ පේපර් එකේ තියෙන විදිහටම එයි කියලා හිතලා ඒගොල්ලෝ අනිත් තියරි කාරණා සහ පාස් පේපර්ස් කරන්නේ නැතුව යනවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ කරපු ගෙසින් පේපර් එක වගේ පේපර් එකක්ම එයි කියලා. හැබැයි ඇත්තටම එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒ වගේ පේපර් එකක් ආවේ නැත්තම් අන්න එතකොට තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද දැන් ඕගොල්ලෝ තියරි කාරණා සහ පාස් පේපර් කොහොමවත් බලලා නැහැ. ඒ නිසා නිතරම මේ ගෙසින් පේපර්ස් වලටම ඇබ්බැහි වෙන එක නම් හොඳ දෙයක් නෙමෙයි. එතකොට ඕගොල්ලෝ හිතයි ඒ ස්පර්ලා දෙන හුඟක් ගෙසින් පේපර්ස් වලට සමාන පේපර්ස් නේ එක්සෑම් වලට එන්න කියලා. ඇත්තටම මේක වෙන්නේ මෙහෙමයි. ඒගොල්ලොත් අවුරුදු ගානක පාස් පේපර්ස් ඇනලයිස් කරලා තමයි ඒ ගෙසින් පේපර්ස් හදන්නේ. ඒ නිසා එතන කිසිම විශේෂත්වයක් නැහැ. නිතරම ගෙසින් පේපර්ස් විතරක් කරන කට්ටියට ඒක තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කවදාවත් පාස් පේපර්ස් කරන්නේ නැති නිසා. ඒ ඔක්කොම ක්‍රම try කරපු කෙනෙක් විදිහට මම දන්නවා ඇත්තටම පාස් පේපර්ස් වල තියෙන රටාවටම තමයි ඒ ගෙසින් පේපර්ස් උත් හදන්නේ කියලා. හෝ මම මේ කියන්නේ ඕගොල්ලන්ට ගෙසින් පේපර්ස් කොයි වෙලාවකවත් කරන්න එපා කියලා නෙමෙයි. ඒක කරනවා නම් ඒක කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඔක්කොම කලින් ඕගොල්ලෝගේ එක්සෑම් එකට එන පාඩම් සහ තියරි කවර් කරලා ඒවට අදාළ පාස් පේපර්ස් කරලා ඒ එක්සෑම් එක රෙඩි වෙන්න ඕනේ. ඔන්න එහෙමත් කළා ඕගොල්ලන්ට ටයිම් එක තියෙනවා නම් තමයි ඕගොල්ලෝ ගෙසින් පේපර්ස් කරන්න ඕනේ. ඉතින් මං කියපු දේ මතක තියාගෙන ඕගොල්ලෝ ගෙසින් පේපර්ස් කරනවා නම් මේ විදිහට කරන්න. ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත්, කමෙන්ට් එකක් දාන්නත්, මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.